Hello guys, අද අපි බලන්න යන්නේ Couple of Cuckoos Season 1 Episode 1. මේක Japanese anime series එකක්. ඇත්තටම මේක මාර love story එකක්. ඒ කියන්නේ දෙන්න ඇඳේ මාරු වෙනවා. ඊට පස්සේ ඒ දෙන්නව engagement කරන එක scene එකක් තමයි මේ කතාව යන්නේ. මේකේ fight twist මොකුත් ඔයගලන්ට බලා ගන්න බැරි වුණාට මේකේ ගොඩක් ලස්සන love story එකක් තියෙනවා. ඉතින් guys මේක බලමු අපි අද අපි බලන්න යන්නේ Couple of Cuckoos Season 1 Episode 1. දැන් අපිට හොස්පිටල් එකක් පෙන්න ඕමිනෝ කෙනෙක්ට ළමයෙක් ඉපදිලා. මේ ළමයා මාර කියුට් නේ කියලා දැන් නැස් එයාගේ අම්මගෙන් ළමයාගෙන වෙන ඇඳකට දානවා. මේ ඇඳේද මෙයාව දාන්නේ කියලා දැන් අනිත් නැස් අහනවා. අන්තිමට ළමයි දෙන්නව ඒගොල්ලෝ මාරු කරලා තියෙනවා. මේ දවස් තමයි මගේ ලයිෆ් එක චේන්ජ් කරේ කියලා අපේ හීරෝ කියනවා. දැන් අපේ හීරෝගේ ගෙදර පෙන්නනවා. එක අතකින් එයා උයනවා අනිත් අතකින් එයා පාඩම් වැඩ කර කර ඉන්නවා. එතනට එයාගේ නංගි ඇවිල්ලා අදත් ඔයාද උයන්නේ කියලා එයා පොඩ්ඩක් ආදරෙන් කතා කරනවා. මට ඕන කරන්නේ නියුට්‍රිෂන් හරියට හම්බෙන්න ඕනේ හින්දා තමයි මම උයන්නේ කියලා එයා කියනවා. අනේ මන්ද මොකද ඔයා මෙච්චර ජීනියස් කියලා එයාගේ නංගි ඕවර් ජීනියස් වෙන එකත් බෝරින් කියලා යනවා. මගේ කන්නඩි මං කොහෙද තිබ්බේ කියලා දැන් හීරෝගේ අම්මා ඇවිල්ලා අහනවා. ඊයෝ ඔයා බීලා මත් වෙලා වගේ ඩ්‍රොයර් එකේ තමයි ඔයා කන්නඩි තිබ්බේ. අද ඔයා පරක්කු කරන්නේ නැතුව ඉස්කෝලෙන් එන්න අද ඔයාගේ ඇත්ත අම්මයි තාත්තයි ඔයා බලන්න යන්නේ කියලා හීරෝගේ අම්මයි තාත්තයි කියනවා. ඔයගොල්ලෝගේ ළමයා බලන්න ඔයගොල්ලොත් ආසාවෙන් ඉන්නේ කියලා මම දන්නවා කියලා හීරෝ හිතනවා. කොරියන් ඩ්‍රාමා වල විතරයි මේ වගේ සීන් වෙන්නේ. හැබැයි ඇත්තටම මගේ ජීවිතේත් මේ වගේ සීන් එකක් වෙලා තියෙන එක මට විශ්වාස කරගන්න බැහැ. පරක්කු කරන්න නැතුව ඉන්නේ ඒගොල්ලෝ වෙයිට් කරන්න බෑ. ඒ වගේම හැපි බර්ත්ඩේ කියලා අම්මා කියලා යනවා. ඔයාගේ ඇත්ත අම්මා තාත්තා ඒගොල්ලෝ කියලා ඒගොල්ලොත් එක්ක ඔයා යන්නවද කියලා දැන් නංගි අහනවා. මෙච්චර දවස්වල මේගොල්ලෝ තමයි මාව හදාගත්තේ හින්දා මේගොල්ලෝ දාලා මට යන්න බෑ කියලා හීරෝ කියනවා. ඔයාලා ගියත් අපිට කමක් නැහැ කියලා නංගි කියනවා. මෙච්චර වෙලාසනේ ඔයා කොහේ යන්න පිටත් වුණාද කියලා දැන් නංගි අහනවා. බ්‍රීකට ගිහිල්ලා ගොඩ පාඩම් කරලා යන්න ඕනේ කියලා දැන් හීරෝ කියනවා. ඒ ඉඳලම උඹ ඕවර් ජීනියස් ඒකෙන්ම අපේ පවුලටත් උඩ සම්බන්ධයක් නැහැ කියලා මට හිතුණා. හැබැයි ඒක ඇත්ත වුණාට පස්සේ මට හදාගන්න බෑ කියලා දැන් නංගි කියනවා. ඔයාගේ ඇත්ත අම්මා තාත්තා දැක්කට පස්සේ අපි දාලා යන්නේ නැද්ද කියලා දැන් නංගි අඬන්න ගන්නවා. අනිවාර්යෙන් මං දාලා යන්නේ ඔයා බලන්න එපා කියලා හීරෝ කියනවා. ඇත්ත අම්මා තාත්තා මාව කම්ප්ලීට් කරත් මං දාලා යන්නේ නැහැ කියලා හීරෝ කියනවා. මට දැන් අවුරුදු 16 මට ඕන් ඩිසිෂන් එක ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ මට කියලා තියෙනවා. අපි ඒගොල්ලෝ අතරට බල්ලම තීරණය කරමු කියලා හීරෝ හිතනවා. අපේ හීරෝ දැන් පට්ට ලස්සන කෙල්ලෙක් බලනවා. අයියෝ සුයිසයිඩ් කරගන්න යන්න එපා කියලා දැන් එයා දුවනවා. ඒ ළමයා දැන් සුයිසයිඩ් කරගන්නේ නැහැ කියලා කියනවා. අපේ හීරෝ හදිස්සි වෙලා දැන් එයාගේ ඇඟට පයින්නවා. හීරෝ වැරදි තැනකට අත තියන් ඉන්නේ. ඒක දැන් ඒ ෆෝන් එකේ ස්පීකර් වෙලා තියෙනවා. හීරෝට කනේ පාරක් ගහනවා. ඒ කියන්නේ ඔයා සුයිසයිඩ් කරගත්තේ නැද්ද කියලා දැන් හීරෝ අහනවා. නෑ මං සුයිසයිඩ් කරගන්න හැදුවේ නෑ. මං ගුඩි කන එක අප්ලෝඩ් කරලා උඹ ගොඩක් ෆලෝවර්ස්ලා ගන්න හදනව නේද? නෑ මං ගොඩක් ෆලෝවර්ස් එන්නවා කියලා දැන් ඒකී කියනවා. නෑ මං කොහේ හරි දැකලා තියෙනවද කියලා දැන් හීරෝ හිතලා බලනවා. අම්මා තාත්තව බය කරන්නයි මම මේක කරේ. ඒගොල්ලෝ මගේ මැරේජ් එක නවත්තන්න ඕනේ. මොකද්ද මේ වයස ඔයාලට මැරේජ් එකක්ද කියලා දැන් අපි හීරෝ ෂොක් වෙනවා. ඔයාගේ කතාවත් අද නරකයි මගේ කතාවත් අද නරකයි කියලා දැන් හීරෝ එයාගේ කතාව කියනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉපදෙනකොටම ඇඳ මාරු වෙලා දැන් ඔයා ඇත්ත අම්මා තාත්තව බලන්න යන්නේ කියලා දැන් හීරෝයින් අහනවා. අපි දැන් ඉන්ට්‍රොඩියුස් කරගමුකෝ. මගේ නම එරිකා මගේ නම නාගි කියලා දැන් හීරෝ කියනවා. පෝස්ට් එකක් දාලා කියලා පන්තියේ ඔක්කොම කෑ ගහනවා. දැන් ඒක බලලා හීරෝ එයා ගැන සර්ච් කරලා බලද්දි මේක මෑ මෙච්චර කියුට් නම් වෙන්න බෑ. මෙයාගේ ෆිල්ටර් එකක් වෙන්න ඕනේ කියලා දැන් හීරෝ හිතනවා. හැබැයි එයා ඇත්තටම එච්චර ලස්සනයි කියලා දැන් හීරෝ බලා ගන්නවා. ඒකට මේක ෆිල්ටර් නෙමෙයි මේ ඇත්තටම මෙච්චර කියුට් නේ කියලා දැන් හීරෝ එයාව බලනවා. එයාගෙන පොඩ්ඩක් කියලා ඉස්කෝලේ නමත් කියනවා. ඒකට එරිකා පොඩ්ඩක් එක්සයිට් වෙලා දැන් මෙහෙම කියනවා. පිරි. ඒ කියන්නේ මේ ප්ලෑන් වැඩ කරන්න යන්නේ. අද දවසට ඔයා මගේ බොයිෆ්‍රෙන්ඩ් වගේ රඟපාන්න ඕනේ මොනවා? ඔව් මං කියන දේ අහන්න. ඔයාට රඟපෑවම ඇති මම මගේ අම්මයි තාත්තයි රවට්ට ගන්න. ඔයා ජීනියස් කෙනෙක් හින්දා ඔයාගේ ෆියුචර් එක හොඳට තියේ. ඔයා මාව හොඳට බලාගනී කියලා අපේ අම්මයි තාත්තයි විශ්වාස කළා. ඔය එරිකා ඔයා ඕන එකක් කරගන්න කියලා ඒගොල්ලෝ කියයි කියලා දැන් එයා කියනවා. ඔයා ප්ලෑන් එක හොඳයි හැබැයි මම මේකට එකඟ වෙනවා කියලා මං කිව්වේ නෑ කියලා අපේ හීරෝට ඇඟිලිලා යනවා. මේක මගේ ලයිෆ් එකම තියෙනවා මට හෙල්ප් කරන්න කියලා දැන් හීරෝ එන හැටි මට බෑ මට වැඩ තියෙනවා කියලා දැන් හීරෝ යනවා. එක්ස්කියුස් මී මේක හරස්මන්ට් වීඩියෝ එකක් කියලා පෝස්ට් කරන්නද? එපා එපා ඔක කරන්න එපා. ඔක සූම් කරලා බලන්නත් එපා. මම මේක පෝස්ට් එකට දාන්නද කියලා දැන් එරිකා අහනවා. මේක ස්කූල් එක බලලා අපේ අම්මා තාත්තට එන්න කියයි ළමයා හරියට හැදුවේ නැහැ කියලා ඒගොල්ලෝ මම ඇත්ත අම්මා තාත්තලට මාව යවයි. ඒක වෙන්න හොඳ නැහැ කියලා හීරෝ කියනවා. එහෙනම් මගේ බොයිෆ්‍රෙන්ඩ් විදියට උඹ රඟපාපන් කියලා දැන් එරිකා කියනවා. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් විදියට මම මොනවද දැන් කරන්න ඕනේ කියලා දැන් අපේ හීරෝ අහනවා. මම එක ඩේටින් එකක්වත් ගිහලා නැහැ. මේක තමයි මගේ ෆස්ට් ටයිම් කියලා හීරෝ කියනවා. අපි ඒක කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ කියලා දැන් අපි හීරෝ ෂොක් වෙලා අහනවා. මොකුත් නැහැ කියලා ඒ සෙල්ෆෝන් එක ඔබන්න ගන්නවා. ඒක බලන්න ඕනේ කියලා හීරෝ හදද්දි දැන් සඩන්ලි ෆොටෝ එකක් ක්ලික් වෙනවා. මේ ෆොටෝ එක ඔයාගේ අම්මා තාත්තට යවන්නකෝ අපි දෙන්න ලවර්ස් කියලා කියලා ඔයාලට ඒගොල්ලෝ විශ්වාස කරවන්න පුළුවන්. ඒකත් හරි. ඒක හොඳ හදහසක්. හැබැයි මේක අපි ලව්ස් විදිහට වෙන්නේ අපි තව ෆොටෝ ගමු කියලා දැන් එරිකා කියනවා. මේ ෆොටෝ එක අඳුරන්නේ නැති කෙනෙක් විදිහට නේ ඔයාව වෙන්නේ. මොකද ඇත්තටම මම ඔයාව අඳුරන්නේ නැති කෙනෙක් නේ. මට අයිඩියා එකක් ආවා කියලා දැන් එරිකා හීරෝ කොහේ හරි එක්කන් යනවා. හීරෝට අලුත් ඇඳුම් අරන් දීලා එයා දැන් ෆොටෝ එකක් අල්ලන්න දැන් එරිකා try කරනවා. මගේ යාළුවෙක් මෙහෙම තමයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක මැචින් ඩ්‍රෙස් දාගෙන ඒගොල්ලෝ ෆොටෝ අල්ලනවා. වගේම අපිත් කරමු කියලා කියනවා. දැන් හීරෝ අහනවා මේක ලව්ස් යුනිෆෝම් එකද කියලා. මට මොකද්ද ඇක්සිඩන්ට් එකක් වෙලා වගේනේ. ඩ්‍රෙස් එක මිලා හුවට පස්සේ හීරෝ ගොඩක් ෂොක් වෙනවා. මං ගාව තියෙන්නේ 1000යි නේ කියනවා. හැබැයි එරිකා එයාගේ සල්ලි පාවිච්චි කරනවා. ඒකෙන් එයා සල්ලිකාරයෙක් කියලා දැන් හීරෝට තේරෙනවා.
මේක හරියන්නේ ඔයා පොඩ්ඩක් රගඩ් බෝයි වගේ පෝස්ට් එකක් දෙන්නකෝ කියලා කියනවා. එයා ගොඩක් සල්ලිකාරී ඒ වගේම මාව රගඩ් ෆොටෝ එකක් ගන්න කියනවා. මේ ඇත්තටම මේ අසසිනේෂන් කිල්ඩ් එකේ ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. අපි නෝමල් ෆැමිලි එකක් කියලා දැන් එරිකා කියනවා. අපි ගත්ත එක ෆොටෝ එකක්වත් මට සැටිස් නෑ. ෆොටෝ එකක් කියන්නේ අනිත් අයත් එක්ක ඒක කනෙක්ට් වෙන්න ඕනේ. හැබැයි ඒක මේකේ නෑ කියලා දැන් එරිකා කියනවා. පෝස්ට් එකක් දාද්දිත් මාව එඩිට් කරන්න නැතුව තමයි මම පෝස්ට් දාන්නේ. මේක තමයි අම්මයි තාත්තලා යවන්නේ. මේක අපි පළවෙනි වතාවට ගත්ත ෆොටෝ එකනේ. ඔව් මේකෙන් තමයි අපි ක්ලෝස් විදියට ලවර්ස් විදියට පේන්නේ කියලා දැන් හීරෝයිනි කියනවා. හීරෝ දැන් ලැජ්ජ වෙලා ඔව් කියලා කියනවා. මෙයා තමයි මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා යවද්දි අම්මා ඒක හොයාගන්නවා. එයා කොහොමද මේක හොයාගත්තේ කියලා දැන් එරිකා අපේ හීරෝට හොඳටම බයින්න ගන්නවා. එරිකා මෙයා කවුද කියලා දැන් ළමයි තුන්දෙනෙක් ඇවිල්ලා අහනවා. මේගොල්ලෝ කවුද කියලා වගේ යාළුවෝද කියලා දැන් අපේ හීරෝ නෑ. මේගොල්ලෝ මගේ යාළුවෝ නෙමෙයි. මේගොල්ලෝ මම හැමතිස්සෙම ෆලෝ කරනවා. ඔව් ඔයා සෙලිබ්‍රිටි කෙනෙක් නේ. ඔයාලට මේක නෝමල් නේ කියලා දැන් හීරෝ යාකට කියනවා. එරිකා ඔයා පියෝ වෙන්න ඕනේ කියලා තමයි අපි හැමදාම ඔයාව ෆලෝ කරේ. හැබැයි දැන් ඒක නැද්ද කොහෙද? නැහැ ඔයගොල්ලෝ වැරදියට තේරුම් අරන් දින්නේ. එයා අදට විතරයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයා තාම ස්ටිල් පියෝ කියලා දැන් අපේ හීරෝ කියනවා ඒගොල්ලන්ට. ඒක මොකටද මුන්ට කියන්නේ කියලා දැන් හීරෝයිනි අහනවා. ඒගොල්ලෝ ටෙන්ෂන් වෙලා හීරෝට ගහන්න යනවා. අච්චෝ අපි දුවමු කියලා දැන් හීරෝයිනි කියනවා. අපේ හීරෝ ඒගොල්ලන්ට ගහලා එරිකාව ආයි ෆලෝ කරොත් මං උඹලව ගහලා මරනවා කියලා කියනවා. ගුටි කාලා උන් තුන් දෙනා දුවන්න ගන්නවා. එරිකා හීරෝට පොඩ්ඩක් ඉම්ප්‍රෙස් වෙනවා. පළියට කවුරු හරි අදිනවනම් ඒගොල්ලෝ නිකන් අතාරින්න එපා කියලා මගේ ෆැමිලි මෙම්බර්ස්ලා කියලා තියෙනවා. නාගී ඔයා ආසම් ඔයා මට අයිඩියා එකක් දුන්නා. මං මගේ ෆියන්සටත් මූණේ පාරක් මං ගහනවා. එතකොට මේ මැරේජ් එක නැවතෙනවා. එතකොට අම්මගේ අම්මත් මාව ඩිස්ටර්බ් කරන එක නවත්තයි කියලා ගොඩක් තැන්ක් යූ කියලා නාගිට කියලා දැන් එරිකා එතනින් යනවා. GPS එකෙන් ට්‍රැක් කරලා දැන් එයාව ඉන්න තැන හොයාගෙන දැන් කාර් එකක් එතනට එනවා. අපි දැන් වෙන්න යන්නේ ආයෙ ඔයාව මට බලන්න පුළුවන් වේද කියලා මට හිතෙන්නේ නැහැ. ඒ හින්දා මං මගේ හිතට දැනෙන දේ මං ඔයාලට කියන්න. මට ගොඩක් යාළුවෝ ඉඳලා නැහැ. හැබැයි වත් එක්ක මං ඉඳපු එක අද මට ගොඩක් සතුටු දැනෙනවා. මගේ ඩේටින් එකක් විදිහට තමයි මට මේක නම් දැනුනේ කියලා දැන් එරිකා කියනවා. ඔයා මගේ ෆිනන්සිය වෙලා තිබ්බනම් මට ගොඩක් සතුටුයි කියලා හීරෝ කියනවා. හීරෝ දැන් අම්මා කතා කරනවා එච්චෝ ලේට් වුණා නේ දැන් කියලා හීරෝ දැන් පඩපඩ ගාලා හොටල් එකට දුවනවා. හීරෝ දැන් එයාගේ ඇත්ත අම්මා තාත්තව බලනවා. පරක්කු වෙන හින්දා ඔයාලා අපිව බලන්න කැමති නැද්ද කියලා මං හිතාගෙන ඉදී කියලා ඒක අම්මයි තාත්තයි කියනවා. මේගොල්ලෝ වගේමයි මම ඉන්නේ. ඒතකොට මේගොල්ලෝ තමයි ඇත්තයි අම්මයි තාත්තයි කියලා හීරෝ පොඩ්ඩක් හිතනවා. අපි හදපු ළමයි දෙන්නත් කැමති නැහැ. ඒ වගේම වැදපු ළමයි දෙන්නත් කැමති නැහැ. ඒ හින්දා අපි තීරණයකට ආවා ඕගොල්ලෝ දෙන්නට එන්ගේජ්මන්ට් කරලා දින්නොත් අපේ දෙන්නගේ ෆැමිලි එක එකතු වෙනවා. ඒතකොට ඕගොල්ලෝ දෙන්නම අපිත් එක්ක ඉන්නවා කියලා දැන් ඒගොල්ලෝ කතා වෙනවා. එයා තමයි අපේ දුව කියලා දැන් කිව්වම එරිකා එතනට එනවා. ඔයාද මගේ ෆියන්සි කියලා දැන් එරිකත් පොඩ්ඩක් ෂොක් කළා. අපිට එම්බ්‍රේස් වෙනවා. ඔයාද කියලා දැන් හීරෝ ගොඩක්ම ෂොක් වෙනවා. ඉතින් අපේ ෆැමිලි දෙකම එකතු වෙනවා කියලා හීරෝගේ අම්මයි තාත්තයි ඒ වගේම ඒගොල්ලෝගේ ඔරිජිනල් අම්මයි තාත්තයි සතුටු වෙනවා. මං කිව්වා වගේ මගේ ෆියන්සිගේ මූණට මම පහරක් ගහනවා කියලා දැන් එරිකා හීරෝව පන්නනවා. එදා රෑ හීරෝටයි එරිකාටයි එන්ගේජ්මන්ට් වෙනවා. දැන් හීරෝගේ ඇඟේ ඇවිල්ලා කෙල්ලෙක් හැප්පෙනවා. අයියෝ සෝරි මං ඔයාව හරියට දැක්කේ නැහැ කියලා එයා සමාව ඉල්ලනවා. නෑ මට මොකුත් තුන්නේ නැහැ මට කමන්නේ නැහැ කියලා දැන් හීරෝ කියනවා. හරි අවුලක් නැහැ කියලා එයා දැන් යනවා. ඊයේ ගොඩක් දේවල් වෙලා ඉවරයි. තවත් මට ඉවසීමෙන් ඉන්න බෑ. ඉසකාවා ඔයාව පරද්දලා මම මේ පාර පන්තියේ පළවෙනියා වෙන්නයි යන්නේ කියලා දැන් හීරෝ කෑ ගහනවා. ගොඩක් ඉන්න කවුද ඔයා කියලා දැන් එයා අහනවා. හැමදාම පන්තියේ දෙවෙනියා වෙන එක නා. මම කවදා හරි මැරේජ් කරන්නේ මට වැඩි ජීනියස් කොල්ලෙක්ට විතරයි. එයා දවසක් කියලා ඇති. ඉසකාව අපේ හීරෝ ලව් කරනවා. ඒ ඉන්දේ ඇඩ වැඩි ලකුණු ගන්න ඕනේ කියලා දැන් හීරෝ හිතනවා. නාගී මගේ බ්‍රදර් නෙමෙයිද කියලා දැන් සාචි පොඩ කල්පනා කරනවා. නාගී ඔයාද මගේ ෆියන්සි කියලා එරිකා පොඩ දැන් ඉම්ප්‍රෙස් වෙනවා. මෙහෙම තමයි මේ ලව් ස්ටෝරි එක පටන් ගන්නෙ කියලා අපේ හීරෝ කියනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. පොඩි කාලේ ඒගොල්ලෝම ඇඳවල් දෙක මාරු වෙලා ඒගොල්ලෝ දෙන්නම වෙන වෙන ගෙවල් වල තමයි ඒගොල්ලෝ දෙන්නම හැදෙන්නේ. එරිකා හැදෙන්නේ සල්ලිකාර පවුලක. ඒ වගේම නාගී හැදෙන්නේ දුප්පත් පවුලක. වදපු අම්මා තාත්තටයි වදපු අම්මා තාත්තලටයි දෙන්නම බෙදන්න බෑ කියලා ඒගොල්ලෝ දෙන්නටම එන්ගේජ්මන්ට් කරලා දෙනවා. එතකොට ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට හිතලා තමයි මේ එන්ගේජ්මන්ට් එක ඒගොල්ලෝ කරන්නේ. හැබැයි හීරෝ අපි ලව් කරන්නේ ඉසකාවව. අජිතත් හීරෝට ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා කියලා අපිට අන්තිමට පෙන්නලා ඇති. ඊළඟට මොනවද වෙන්නේ කියලා ඊළඟ එපිසෝඩ් එක බලලා දැනගන්න මා channel එක subscribe කරගෙන යන්න සුදු